Hi, welcome to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කොහොමද හැලප ලේසියෙන්ම හදාගන්නේ කියලා. අපි මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මෙතන මම අරගෙන තියෙනවා කැන්ද කොළ, ඒ වගේම පොල් බෑයක පොල්, පාන් පිටි ග්‍රෑම් 100ක්, ලුණු තේ හැඳි 2ක්, ඒ වගේම පැණි කාලක් සහ කුරක්කම් පිටි ග්‍රෑම් 500ක් මම මෙතන අරගෙන තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද හැලප දැන් හදාගන්නේ කියලා. ඒ වගේම ඔයාලට කැන්ද කොළ හොයාගන්න නැත්නම් කෙසෙල් කොළ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මුලින්ම භාජනයක් අරගෙන ඒකට පොල් ටික එකතු කරගන්නවා. ඒ වගේම ලුණු මම තේ හැඳි 2ක් වගේ දැම්මා. ඔයාලට රස අනුව ලුණු දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳින් මික්ස් කරගන්න. ඊට පස්සේ පාන් පිටි එකතු කරන්න. මෙතන ග්‍රෑම් 100ම මම එකතු කරා. ඒක හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අපි එකතු කරනවා පැණි. ඊට පස්සේ ඔයාලා මේ විදියට හොඳට කලවම් කරගන්න. ඊළඟට මම එකතු කරනවා කුරක්කම් පිටි. මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර වෙනකම් ඔයාලා මේ විදිහට කලවම් කරගන්න. මේ තියෙන්නේ මං සාදගත්ත මිශ්‍රණය. ඉතින් ඔයාලා මේක අතේ නොඇලෙන පදම එනකම් හොඳින් අනා ගන්න ඕනේ. මම දැන් හැලප මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඔයාලා කැන්ද කොළ අරගන්නකොට ඒ කොළවල තෙල් හරි බටර් හරි ගා ගන්න ඕනේ. මම මෙතන තෙල් තමයි මේ කැන්ද කොළවල ගාගෙන තියෙන්නේ. ඊට පස්සේ මිශ්‍රණයේ සාමාන්‍ය ප්‍රමාණයේ ගුලිය අරගෙන ඔයාලට පුළුවන් හැලප එක හදාගන්න. මම මෙතනදී රෝලින් පින් එකක් අරගෙන මේක ලස්සනට තුනී කරගන්නවා. දැන් අපි භාජනයක් ලිපේ තියාගෙන මේ හැලප හුමාලයෙන් තම්බ ගන්න ඕනේ. විනාඩි 10ක් වගේ ඔයාලා හුමාලයෙන් තැම්බෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත හැලප. අපි අරගෙන බලමු. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. එහෙනම් තවත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. මගේ වීඩියෝ එක බැලුවාට ගොඩක් ස්තුතියි.